ආයුබෝවන් ආදරණීය හිතවතුනි. අපි හැමෝම ආහාරයට ගන්න ආස දෙයක් තමයි මේ පැණි කියන්නේ. ලස්සනට ඉන්න පාවිච්චි කරනවා වගේම රෝගී වුණු අවස්ථාවන්වලදී ඖෂධයක් විදිහට භාවිත කරනවා. ඉතින් මේ පැණි භාවිත කිරීම හරහා අපේ ශරීරයට ලැබෙන ප්‍රතිඵලයන් මොනවද වගේ කරුණු කාරණා රැසක් මේ වීඩියෝ එක හරහා කතා කරනවා. මේ පැණි කියන්නේ හරිම රසවත් දෙයක් වගේම හරිම ගුණදායකයි. ඉතින් අපේ රටේ මේ පැණි වර්ග 8ක් තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. මේ පැණි වල රසය ඒ ප්‍රදේශ අනුව, එතකොට මල් වර්ග අනුව, ශාකයේ ස්වභාවය අනුව රසයත් ගුණයත් පැහැයත් වෙනස් වෙනවා. හිතන්න කොහොම ගස්වල මල් පිපෙන කාලෙට බඳින මේ වදවල අනිතිත්ත රසයක් එනවා කියන්නේ. කොහොම වුණත් අපේ දේශීය එළවලුකනේ එදා වගේම අද ඖෂධ හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍ය වෙලා තියෙන්නේ මේ පැණි. නූතන වෛද්‍ය විද්‍යාවනුත් ආගෙන තියෙනවා මේ පැණි වල ක්ෂණික අවශෝෂණය වෙන ගුණයක් තියෙනවා කියලා. හරි, අපි දැන් බලමු මේ පැණි වලින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලයන් මොනවද කියලා. ඉතින් ඔයා දිනපතා හිස් බඩ මේ පැණි ලබා ගන්නවා නම් දීර්ඝායුෂ ලැබෙනවා. සුව වෙන්නේ නැති තුවාල වලටද හරිම හොඳ ඖෂධයක් වෙනවා මේ පැණි. ඔයාලට උගුරු වේදනාව සමනය කරගන්න පුළුවන් වගේම ඇදුම රෝගින් පීඩා විඳින අයටද හරිම ගුණදායක වෙනවා. ඒ වගේම තමයි මුඛ රෝග පාලනය කරගන්නත් පුළුවන්. ප්‍රතිඔක්සිකාර්ග ගුණ ඉහළින්ම තියෙන නිසා තරුණ බව ආරක්ෂා කරගන්න, සම පැහැපත් කරගන්නත් පුළුවන් මේ පැණි පාවිච්චි කිරීම මගින්. සෙම රෝග වලට වගේම වෙනහළු ආශ්‍රිත රෝග වලටත් හරිම ගුණදායක වෙනවා. මේ පැණි කියන්නේ ඖෂධයක් විදිහට, ආහාරයක් විදිහට, රූපලාවන්‍ය කටයුතු වලට ගන්න පුළුවන් හරිම වටිනාකමක් තියෙන දෙයක්. ඔයාලට පුළුවන් ව්‍යාපාරයක් විදිහටත් ආරම්භ කරන්න මේ පැණි නිෂ්පාදනය. දේශීය වගේම විදේශීය වෙළඳපොළට අරන් යන්න පුළුවන් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.